ඩංකුඩු ඩෙන ඩෙන්කුඩු කියලා ඊළඟට බලමු අපි කුම්භ ලග්නෙට මේ සතියේ කොහොමද කියලා. කුම්භ. මේ සතියවත් හම්බෙන දෙයක් කියයිද දන්නේ නැහැ නේ අම්මේ. කුම්භ ලග්නෙමියන්ට මේ සතිය සුරදී අවුවට වේලෙන්න වැස්සට සෙමෙන්න වෙනවාමයි එළියට ගියොත් නොඑක් අවලාදහන්න වේ. අපහස උපහස ඉවරයක් නැති මූසල කාලයක්. අන්නාසි ගැට ටිකක් උයලා කනවා නම් මේ ගෙවන අපල තත්වයන්ට ධර්ම දුරට මගහරවා ගත හැකියි. අනේ මන් දන්නේ අපිට කවදා හරි ආයිද කියලා. මේ ළඟට අපි කතා කරමු වෘෂභ ලග්න හිමියන් ගැන. වෘෂභ මගේකනේ. අම්මෝ අනේ වෘෂභට නම් වරදක් වෙන්න එපා. ඔබේ ලග්නයේ ආසන්නේ රවි වක්‍රව ගමන් කරන නිසා මේ සතිය මනමාල බැලුම් ආලපාලම් හැදෙන සතියක් වේවි. මංගල යෝජනා ආදර යෝජනා අයිතු යෝජනා වැල නොකඩී එන සතියක්. සිකුරු මාස දසාව යනවා නම් ඒක තව ඩබල් වෙනවා. මේකට පිස්සුද කොහෙද බං? මට මොන ආලපාලම්ද? අයිතු යෝජනා. හොඳයි අපි බලමු මකර ලග්න හිමියන්ට මේ සතිය ගෙවන හැටි. බලමු මටවත් දෙයක් හරියට කියයිද කියලා. ඔන්න මේ සතියේ මකර ලග්න හිමියන්ට දැඩි අපල කාලය. අනුන්ට ගහන ගල් පාරක් හරි කැරකිලා Tamanටම වදින සතියක්. බොහොම පරිස්සම් වෙන්න ඕනේ. හැබැයි ළඟ ඉන්න කෙනෙක් සතිය අවසානයේදී ඔයාගෙන් ඈත් වෙලා යනවා. අන්නේ යන කෙනා ඔයාගේ නරක කාලයක් තරම් තමයි චුත වෙලා යන්නේ. එතනින් පස්සේ ඉතින් බඹර වැල්ලේ කැරකෙන එලකිරි කාලයක් තමයි උදා වෙන්නේ. ධන යෝග පොලිමේවි. ඩංකුඩු කියලා අපි යනවා දැන් විරාමයකට. අයියෝ මොකද්ද බං ඔය විදින දස වදේ ඈ එක්ක ඔය chat කරන එක පැත්තක දාලා අයන් කරපන් නැත්නම් අයන් කරන එක පැත්තක දාලා chat කරපන් මේ අම්මගේ ඇඳුමක් කනේ. මේ අද යනවලුනේ කොහෙද ජෙනියන්ටගේ බර්ත්ඩේ පාටි එකට. ඕ මේ බෙස්ට් chat එක යන්නේ. එයාගේ ටී ටයිම් එකනේ මිස් කරගන්න බෑ. එහෙනම් ඔය අයින් වෙන්න chat කරගන්න මම ඔක අයන් කළා දෙන්න. හෙලෝ ජොසි කියන්න නෑනේ ඩිසි නෑ මේ අම්මගේ ඇඳුමක් අයන් කරනවා සිරාවට නැහැ ඕනේ ෂෝක්නේ මේ කවද්ද යන්නේ යමු මරුවනේ එහෙමද චූටි පැපාම්මේ චූටි නෙමේ මමයි අයන් කරේ. එතකොට උඹද මේ විනාශ කරේ? උඹට මං අද ඕකේ කට හොඳ නෑ. මට ඕකේ පේන්න බෑ. අනික මං ඕකට ආසත් නෑ. අයියෝ ජොසියා කසුනි එහෙම තමයි දන්නවනේ. යා විහිළු කරන්නේ. අපිට ඉවසලා ඉන්න. විහිළු? අනේ මේ මං ඕකේ ඉන්න පැත්තක් බලාගෙන බත්තක් කන්නේ නැහැ. මේ අපි එක්ක ඉඳගෙන කතා කරමුද? ඉඳගන්න? මේ අද ඉඳගන්න බෑ. අපි දැන් අපි හිටගෙන කතා කරමු. මොකක්ද ප්‍රශ්නේ? එහෙනම් ඉතින් මං ඉඳගන්නම්. මේ ඔයා මොකද මේ යන්නේ අද? මට පිම්පල් එකක් ඇවිල්ලා. හැම පිම්පල් එකම මූණෙන්නේ නැහැ. බබා අපි කවද්ද දෙනියායේ ලංකාගම ට්‍රිප් එක යන්නේ?